මගේ පෙට් කෑම කන්නේ නැහැ. මේ වගේ සරල හේතු නිසා ඇපිටයිට් එක අඩු වෙන්න පුළුවන්. හැබැයි වොමිටින්, ඩයරියා, ලෙතාජි, ෆීවර් වගේ ප්‍රධාන කරුණු 3ක් තියෙනවා. වෙටනරි ඇඩ්වයිස් එකක් ගන්න එක වැදගත් වෙනවා. ආයුබෝවන්. වෙට්ගෙන් අහමු වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එකත් එක්ක තමයි අද අපි එකතු වෙලා ඉන්නේ. ඩොක්ටර් බිමාලිකා, පෙට් පේරන්ට්ස්ලා අපෙන් නිතරම අහන ප්‍රශ්නයක් තමයි මගේ පෙට් කෑම කන්නේ නැහැ. මොකද ඒකට කරන්න ඕනේ කියලා. ඔව් ඩොක්ටර් තිරුණි. හැබැයි කෑම කන්නේ නැහැ කියන එකට එකම හේතුවක් නැහැ. කෑම මාරු කිරීම, ස්ට්‍රෙස් එක, කාලගුණය උණුසුම් වීම, එන්වයරන්මන්ට් එක වෙනස් වීම මේ වගේ සරල හේතු නිසා ඇපිටයිට් එක අඩු වෙන්න පුළුවන්. එහෙනම් එක මීල් එකක් කෑවේ නැහැ කියලා බය වෙන්න ඕනේ නැද්ද? ඒක හැම වෙලාවෙම ඉමර්ජන්සි එකක් නෙමෙයි. හැබැයි වොමිටින්, ඩයරියා, ලෙතාජි, ෆීවර් වගේ වෙනත් ලක්ෂණ තියනවාද කියලා බලන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම පපීස් සහ කිට්ටුලට වොමිටින්, ඩයරියා වගේ වෙනත් ලක්ෂණ තියෙනවා නම් වෙටනරි ඇඩ්වයිස් එකක් ගන්න එක වැදගත් වෙනවා. සමහර පෙට් ඕනර්ස්ලා පෙට් කන්නේ නැති වුණාම human food, human medicine, treats වගේ දේවල් දීලා බලනවා. ඔව්. ඒක හැම විටම හොඳ අදහසක් නෙවෙයි. ගෙදර තියෙන human medicines තමන්ගේ පෙට්ට දෙන්න එපා. මොකද හැම human medicine එකක්ම පෙට්ට සුදුසු නැහැ. ඉතින් තව වැදගත් දෙයක් තමයි පෙට්ට කෑම කන්න උනන්දුවක් නැද්ද? නැත්නම් එයාට කෑම කන්න බැරිද කියන එක. හරියටම හරි. dental problems, mouth pain, ගිලීමේ අපහසුතා මේ වගේ හේතු නිසා ඔයාගේ පෙට්ට කෑම කන්න අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා කෑම කන්නේ නැති හේතුව හොයාගන්න එක තමයි වැදගත්. එහෙනම් පෙට් පේරන්ට්ස්ලා මතක තියාගන්න ඕන ප්‍රධාන කරුණු 3ක් තියෙනවා. පළවෙනි එක තමයි ඇපිටයිට් ලොස් එක ඉග්නෝර් කරන්න එපා. දෙවෙනි එක තමයි වෙටනරි ඩොක්ටර් කෙනෙක්ගේ ඇඩ්වයිස් එකක් නැතුව රැන්ඩම් සප්ලිමන්ට්ස්, මෙඩිසින්ස් තමන්ගේ පෙට්ට දෙන්න එපා. තුන්වෙනි එක තමයි වොමිටින්, ඩයරියා වගේ වෙනත් රෝග ලක්ෂණ තියෙනවා නම් වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගන්න ඕනේ. ඒ කියන්නේ මගේ පෙට් කෑම කන්නේ නැහැ කියන එක සරල ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. නැත්නම් අන්ඩර්ලයින් ඩිසීස් එකක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා පෙට්ගේ වෙනස්කම් හොඳින් ඔබ්සර්ව් කරන්න. අවශ්‍ය වෙලාවට වෙටනරි ඇඩ්වයිස් එකක් ලබා ගන්න. එහෙනම් අද වෙට්ගෙන් අහමු එපිසෝඩ් එක මෙතනින් නිමා වෙනවා. ඊළඟ එපිසෝඩ් එකෙන් තවත් වැදගත් පෙට් හෙල්ත් ටොපික් එකක් ගැන කතා කරමු.